5000ක් කල් බුද්ධ ශාසනය ගිය තැන ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරෙනවා. ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරුණට පස්සේ ධාතුන් වහන්සේලාගේ ඇසුරෙන් පින් කරගන්න අය නැහැ. අන්න එතකොට මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ මුදුනට එනවා. ඉරිදී අබෑටයක් පමණ නමුත් වූ ධාතුන් වහන්සේලා වඩිනවා. එහෙම වැඩලා මේ සෑරජාණන් වහන්සේ දෙබෑ වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට මතුවෙලා මුතු ඇලක් වගේ අහසේ පේනවා. පෙනිලා මෙතන ඉඳලා නාගදීපිට යනවා. නාගදීප සෑයේ දෙබෑ වෙලා මැණික් පුටු අහසට මතුවෙනවා. මතු වුණාට පස්සේ අර මැණික් පුටුවේ ලස්සනට ධාතුන් වහන්සේලා පිහිටලා මැණික් පුටුවත් එක්කම මේ ධාතුන් වහන්සේලා දඹදිව වජ්‍රාසනයේ බුද්ධ ගයාවට වඩිනවා. ඒ බුද්ධ ගයාවට වඩිනකොට හැම ලෝක ධාතුවකින්ම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අස්ථි ධාතුන් වහන්සේලා, නඛ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා ඒ වෙලාවට. වැඩලා අහසේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටි තැන එතනම පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා පිහිටනවා. ඒ තැන්වල හැම එකක්ම අබෑටයක් නමුත් ධාතුන් වහන්සේලා පිහිටනවා. පිහිටලා බුදු සිරුර මැවෙනවා. යමක මහා ප්‍රාතිහාර්ය පාලා මතුවන වජ්‍රාසනයේ මත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දැවිලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණ. දෙවිවරු හඬනවා, වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ධාතුන් වහන්සේලා තිබ්බ නිසා, රහතන් වහන්සේලා හිටපු නිසා මිනිස්සු හිත හදාගත්තා. එදායින් පස්සේ තුන් ලෝකෙටම බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නැහැ. හඬනවා, වැළපෙනවා, පෙරලෙනවා දෙවිවරු. මනුස්ස ලෝකෙ මිනිස්සු මේක දන්නේ නැහැ. එදායින් පස්සේ මේක අපායක් වගේ මේ මනුස්ස ලෝකෙ. මිනිස්සු එදායින් පස්සේ ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, බෝධීන් වහන්සේලා ස්තූප ඔක්කොම අතුරුදහන් වෙලා යනවා. නැති වෙලා යනවා. ආයෙ වඳින්න බෑ. මේ තමයි පින්වන්තයන්ට වැඳ වැඳ දෙව්ලෝ යන්න තියෙන තැන. මේ මාසෙට වතාවක් හරි අඩුම තරමේ ඇවිල්ලා හිත පහදවගෙන වැඳොත් ඒකම ඇති වෙයි දෙව්ලෝ යන්න. මේ සා උතුම් මහා සෑරජාන් වහන්සේ නමක් ළඟ. සමහර මිනිස්සු දරුවෝ නැහැ කියලා දේවාලයක් ගාන යනවා. බුදුගුණ සිහි කළා වැඳලා පුදලා මේ උතුම් සෑරජානන් වහන්සේ ළඟ මේ සෑයේ ආනුභාවයේ සත්‍යක්‍රියා කරලා පින්වන්ත දරුවෙක් අදිෂ්ඨාන කරනකොට කී දෙනෙකුට ඒ වගේ ආශිර්වාද සැලසෙනවද? භූත ප්‍රේත මේ කාරණා කියලා දේවාලයක් යනවා, දෙහි පුහුල් කපනවා, ජම්බෝල කපනවා. ඊට වැඩිය එයා තුනුරුවන් සිහි කරගෙන සෑය වන්දනා කළා, සදහැසිතින් ආටානාටි සූත්‍රයේ සජ්ජායනා කළා, සෑරජාන් වහන්සේට ජීවිතේ පූජා වේවා කියලා යනකොට ඒකාන්තයෙන් එයාට ආශිර්වාද සැලසෙනවමයි. හේතුව 3 පැයේම දෙවියන් වඳින පුදන ධාතුන් වහන්සේලාගේ ආනුභාවයේ විහිදුන දෙවියන්ගේ ඉරිදියනොත්, රහතන් වහන්සේලාගේ ඉරිදියනොත්, දුටුගැමුණු රජතුමාගේ ඉරිදියනොත් හැදුන මේ සෑයේ ළඟට භූත, പ്രേත, පිසාච, මිනිස්සු පෙළෙන අමනුෂ්‍යයන්ට කිට්ටු වෙන්න බෑ. ඒ නිසා ඔය මේ කරදර තියන අයට හොඳම තැන තමයි මෙතන. මෙතන ඇවිල්ලාම පිරිත් කියන්න ඕන. රතන සූත්‍රයේ හොඳට කියන්න ඕන 21 වතාවක්වත්. ආරණාටි සූත්‍රයේ 3 වතාවක්වත් කියන්න ඕන. කියනකොට ආශිර්වාද සැලසෙනවා. ඔය මිනිසුන්ගේ තියෙන බීත භූත දුර වෙලා හොඳට මෝන පිපිලා එනවා සතුටින්. දැන් ඉන්න මිනිස්සු මොකා කිසිම පිළිසරණක්, හවුහරණක් නැහැ වගේ. අද හිට මොනවා වෙයිද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඊට පස්සේ මැරිලා ගිහිල්ලත් මැරිලා භූතය ප්‍රේතය වෙලා එනවා. රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට වැඳපු අයට එහෙම වෙන්නේ නැහැ. සදහැසිතින් සෑයට කංචුක පූජා කරනවා, රන්සලු පූජා කරනවා. කොයි තරම් ආශිර්වාදද තියෙනවා. සෑරජානන් වහන්සේට කංචුකයක් හදලා එක මිනිසෙක්. ඒකෙන් ගෙජ්ජි එල්ලලා. එච්චරයි යන මතක එක පව් කළා හරියට. ඕක විතරයි පිනකට කළා තියෙන්නේ. ඊට පස්සේ මේ පව් ඉස්මතු වෙලා මෙයා නිරේ ගියා. නිරේ ගියාට පස්සේ මෙයා ගිනිදැල් මත අර යකඩ දොරවල් ඇරෙනවා. ඇරෙනකොට ස්ලිංගාල සද්දය ආවා. ස්ලිංගාල සද්ද එනකොට සෑය මතක් වුණා. සෑය මතක් වෙච්ච ගමම්ම නිරේන් චුත වුණා, චාතු මහරජුගේ ඉපදුණා. කොහොමද? එක මිනිහෙක් රත්තරන් පාට සලුවක් පූජා කළා සෑයට. ඊට පස්සේ ඒ මිනිහයා වැද්දෙක් පව් කරනවා. පව් මුල් වෙලා නිරේ උපන්නා. නිරේ උපදිනකොට තමාව මේ පිච්චෙන්න ගිනිදැල් මතු වෙනවා.
ඒ ගිනි දැල් මත වෙනකොට ගිනි දැල් වල පාටයි සලුවේ පාටයි එකයි. චෛත්‍ය මතක් වුණා. එතනින් චුත වුණා. චාතු මහරජුගේ ඉපදුණා. කොහොමද? ඒ නිසා මැරෙන කල් සිහි කර කර හිටියත් ඇති මම රුවන්වැලි සෑය රාජාන් වහන්සේ වන්දනා කළා කියලා. දරුවෙක් විභාගයට යනකොට ඇවිල්ලා මල් ටිකක් පූජා කළා, ජීවිතේ පූජා කළා දරුවට ආශිර්වාද ගන්න. ඊළඟට ආවාහයක් විවාහයක් වෙනකොට පිරිසම ඇවිල්ලා වන්දනා කළා, ආශිර්වාද ගන්න. පුංචි දරුවෙක් එහෙම ගෙනියන්න පුළුවන් කාලේ එනකොට ඒ දරුවා පූජා කළා, ආශිර්වාද ගන්න. දරුවෙක් කුසට ආවට පස්සේ ඒ දරුවා මෙතෙන්ට ගෙනල්ලා මේ ඒ කුස දරුවා අම්මා මෙතෙන්ට ඇවිල්ලා සෑය රජාන් වහන්සේ වැඳලා කුස අතගගා සිහි කරන්න ඕන. මගේ කුසේ ඉන්න දරුවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලී සෑය රජුන් අභියස මාගේ කුසේ සිටින දරුවා බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ යවන්න. ඔන්න ඔය වාසනාව අපි එක්කෙනෙකුටවත් ලැබුණේ නැහැ. එහෙනම් ඊළඟට ඉපදෙන දරුවන් මේ වාසනාව දෙන්න. රට රැක ගන්න, ජාතිය රැක ගන්න, ආගම රැක ගන්න දෙමව්පියන්ට ආදරේ සෙනෙහවන්ත මේ ලක්දිව බබළුවන පින්වන්ත දරුවෝ එයි. ඒකයි කිසි කෙනෙකුට ලැබුණේ නැහැ අවස්ථාව. ඊට පස්සේ පුංචි දරුවෝ ලැබුණාට පස්සේ දරුවා ඒ ගෙනියන්න පුළුවන් කාලෙ වෙනකොට ගෙනල්ලා බුදු සිරිපා ළඟ වගේ මේ උතුම් ස්වර්ණමාලී සෑය රජුන් ළඟ තියලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මේ දරු සිඟිත්තා පූජා කරනවා. මේ දරු සිඟිත්තා මහසෑය ළඟ බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා කියලා. ඔය ලාභය අපිට ලැබුණේ නැහැ. අපේ ආච්චි අම්මලා අපිව ගෙනලා පූජා කළේ නැහැ. ඊළඟට තමන් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහසෑය රජාණන් වහන්සේ වැඳලා මම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා. තිබෙනතුරු මම තිසරණ සරණ ගිය උපාසකෙක් විදිහට, උපාසිකාවක් විදිහට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටි මහසෑය බුදු සිරිපා වඳිනවා වගේ වන්දනා කරනවා කියලා වන්දනා කරගන්න ඕන. අන්න ඒ ලාභය අපිට තියෙනවා. ඒකයි. ඒ නිසා පින්වත්නි මේ සාවතුම් මහසෑය රජාණන් වහන්සේ ළඟ ඔය මම විස්තර ටිකක් කිව්වේ. තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා හිතන්න. ශ්‍රද්ධාවන්ත උපාසකයන් නම් මාසෙකට වතාවක්වත් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහසෑය රජාණන් වහන්සේ වැඳලා යනවා. අලුත් සාල් ලැබුණාම, අලුත් අස්වැන්නක් ලැබුණාම මහසෑයට පූජා කරනවා. රස්සාවක් කළා පළවෙනි පඩියෙන් යම් දෙයක් පූජා කරනවා. පින් කර ගන්නවා. පින් කර කර මේ ජීවිතයෙන් ඵල නෙලා ගන්න. නැත්තම් ඔහේ මැරිලා යයි. අඳුරේ ඉපදිලා අඳුරේ ජීවත් වෙලා අඳුරේ මැරිලා යයි. එහෙම වෙන්න දෙන්න එපා. මේසා උතුම් ආනුභාව සම්පන්න සෑය රජාණන් වහන්සේ නමක් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ වගේ ආශිර්වාදයේ සලසද්දී ඇයි අපි පිහිටක් ගන්න නැත්තේ? ඒ නිසා මේ උතුම් ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේගේ අනුහසින් සකල සතට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.